ආදරණීය දවසක් කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් මං අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඒක බලන්න කලින් මතක ඇතුව මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මේ වීඩියෝ එක දිගටම බලන්න. මං අද ඔයාලට පෆ්වත නිර්මාණය කරගන්න ආකාර කීපයක් තමයි කියලා දෙන්න හදන්නේ. මම මේ විදිහට මූලික අත අරගෙන තියෙනවා. මේ මූලික අත උපයෝගී කරගෙන තමයි මම මේ පෆ්වත වර්ග ටික ඔයාලට කියලා දෙන්න යන්නේ. මම මේ මූලික අත හදන විදිහ වීඩියෝ ඔයාට කලින් දාලා තියෙනවා. එකක් තමයි බෝරිච්ච අත නිර්මාණය කරගද්දී ඒ වගේම මූලික අත නිර්මාණය කර ගැනීම කියලා වීඩියෝ දෙකකම මේ මූලික අත නිර්මාණය කරගන්න විදිහ දාලා තියෙනවා. ඒ නිසා මම මේකෙදිත් ඔයාලට කියලා දෙන්නේ නැහැ මූලික අත නිර්මාණය කරගන්න විදිහ. මම කියලා දෙන්නේ මූලික අත උපයෝගී කරගෙන පෆ්වත නිර්මාණය කරගන්න විදිහ. එහෙනම් අපි බලමු පෆ්වත මෙන්න මේ ආකාරවලට නිර්මාණය කරගන්න පුළුවන්. ඉහළින් හා පහළින් පිම්බුණු අත, ඒ වගේම කඳෙන් පිම්බුණු අත, අත අග වටින් පිම්බුණු අත හා උඩින් පිම්බුණු අත විදිහට. දැන් අපි බලමු මේ එකින් එක අත් වර්ග මූලික අත උපයෝගී කරගෙන කොහොමද කරගන්නේ කියලා. මේ තමයි මූලික අත. මම ඊට පස්සේ ඔයාලට වෙනම කොලයක් අරගෙන කියලා දෙනවා මේ අත් වර්ග කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ලේසියෙන්ම. ලොකු අමාරුවක් නැහැ. මූලික අත දන්නවනම් ඔයාලට මේ අත් ටික නිර්මාණය කරගන්න හරිම ලේසි. මුලින්ම අපි ඉගෙන ගන්න ඕන මූලික අත. ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට මේ මූලික අත වෙනස් කරලා අලුතෙන් පැටර්න් නිර්මාණය කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු මූලික අත උපයෝගී කරගෙන කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට මම මුලින්ම කොලයක් අරන් තියනවා. ඊට පස්සේ මේ මූලික අත මම මේ විදිහට තියාගෙන තමයි අද ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි මුලින්ම බලමු මූලික අත මේ විදිහටම තියෙද්දී අතේ කඳ විතරක් අපි වෙනස් කරගෙන පෆ්වත නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම අඟල් 3ක් ලකුණු කරලා තැන් 2-3කින් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේ මූලික අත මේ විදිහටම තියලා තමයි තියෙන්නේ. මූලික අත එන තැනට තියලා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. මූලික අතේ ඉහළ පොඩි මාක්කයක් දාගෙන අපි මේ කෙලින් හරස් අතර ඉරක් ඇඳ ගන්නවා. ඉරක් ඇඳගෙන ඔයාලා ඒ අතේ හැඩය පොඩ්ඩක් හැඩ කරගන්න මුදුන. ඊට පස්සේ මේ එක අත් වර්ගයක්, ඒ කියන්නේ අපි කඳ විතරයි රැලි කරගන්නේ. මෙන්න මේ ඉර අඳින තැනට විතරක් දෙපැත්තෙන්ම හැඩ කරගන්නවා. ඒ කියන්නේ රැලි කරගන්නවා. ඒ එක අත් වර්ගයක්. මේ අත් ගොඩක් වෙලාවට අපිට ගවුම් වලට ගන්නත් පුළුවන්. ඒ වගේම සාරි ජැකට් නිර්මාණය කරගද්දී ඔයාලට මේ වගේ අත් යොදාගෙන සාරි ජැකට් නිර්මාණය කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඊට පස්සේ අතේ හැඩය මම මේ කොලේ ඇඳ ගන්නවා. ඔයාලට මේ පහළ කොටස අවශ්‍ය නම් විතරක් ලකුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පෆ්වත නිර්මාණය කරගත්ත රැලිත් එක්කනේ එන්නේ. ඒ නිසා මෙන්න මෙතන යට මෙන්න මෙතන ඔයාලට පේනවනේ අන්න එතනින් පල්ලෙහා කොටස ඔයාලට නැතුව වුණත් ගන්න පුළුවන්. මොකද මේ ඒ කොටසින්නේ අපි අර අත අගවට නමල මහන්නනේ ගන්නෙ. එතකොට ඒක ගන්න නැතුව ඔයාලට එතෙන්ට රැලි කරගන්න පොඩි පටියක් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් දෙකට නමලා ඔයාලට ඇතුලෙන් ඉලාස්ටික් පටියක් දාලා වුණත් ඒ අගවට රැලි කරගන්න පුළුවන්. මේ පෆ්වත පතරමේදී මෙන්න මේ උඩ කොටස රැලි කරගෙන ඒ වගේම ඒ කෙලින්ම තියෙන පහළ කොටස රැලි කරගෙන වාට අත නිර්මාණය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩ මෙන්න ඒ පෙන්නපු කොටස විතරක් රැලි කරගෙන යට කොටස ඉලාස්ටික් පටියත් එක්කම ඉලාස්ටික්යක් ඇතුල් කරලා රැලි කරගන්නත් පුළුවන්. දැන් අනිත් අත් වර්ගය මම ඔයාලට වෙන පෑනකින් ඇඳලා පෙන්නන්නම්. මම මේ විදිහට මේ කොලේම මේ ඔක්කොම විදිහවල ටික අඳිනවා. එතකොට ඔයාලට එකම කොලයක බලා ගන්න පුළුවන් කොහොමද මේ අත් ටික එන්නේ කියලා.
ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන කොලේ මේ විදිහට දෙකට නමා ගන්නවා. එතකොට ඔයාලට පේන්නේ කලින් තිබුණු මගේ මූලික අත තමයි. මේ බලන්නකෝ මං නැමුවා. නැමුවට පස්සේ මූලික අත තමයි ඔයාලට පේන්න තියෙන්නේ. දැන් බලමු අනිත් පෆ්වත් වර්ගය අපි නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මම ඒකටත් ඔයාලට පෙන්වන්න ඕන නිසා අඟල් 3ක් තමයි අරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉහළින් අඟල් 3ක් මම ලකුණු කර ගන්නවා. මම මේ උඩින් පිම්බුණු අත තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ අත අපි මුදුනින් පුම්බ ගන්න විදිහ, ඒ කියන්නේ රැලි කර ගන්න විදිහ. ඊට පස්සේ මේ අතේ ඔයාලට පේනවා මෙන්න මෙතන. හරියටම මේ අත දෙකට මැදින් වෙන් වෙන තැන තියෙනවා. මෙන්න මෙහෙම තිබ්බහම අන්න එතෙන්ට තමයි අපි මේ අත් හැඩය උඩ ඉඳලා ඇඳ ගන්න ඕනි. මම මේ විදිහට ඔයාලට ඇඳලා පෙන්නන්නම් ඒ අත් හැඩය. ඊට පස්සේ අපිට මුදුනින් රැලි කරගෙන ඔයාලට පුට් එකක් තියෙනවා නම් වඩාත් ලේසි රැලි කරගන්න. එහෙම නැත්නම් මැෂින් එකේ දෙපාරක් නූල් ඇදලා අතින් රැලි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය අපේ ඕන ඇඳුමකට සාරි ජැකට් එකකට ගවුම් එකකට බ්ලවුස් එකකට මේ අත් වර්ගයත් අල්ල ගන්න පුළුවන්. ඊළඟ අත් වර්ගය තමයි උඩින් හා කඳින් පිම්බුණු අත. අපි බලමු ඒක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මම දැන් මේ කොලේ අරගෙන අහපව් දිගාරිනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම කොහොමද ඒක ඇඳගන්නේ කියලා. අපි බලමු ඊට පස්සේ උඩිනුයි කඳනුයි දෙකෙන්ම පිම්බිලා තියෙන අත, ඒ කියන්නේ රැලි කරගන්න අත පෆ් අත නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට මම කොලේ දෙකට මැදින් ආයෙ දිග අරගත්තා. ඊට පස්සේ මේ උඩට අඟල් 3ක් අපි ලකුණු කරලා තියෙන කලින් පෆ් අත ඇඳගත්ත තැනටම මේ විදිහට ඉරක් ඇඳලා මේ විදිහට පොඩ්ඩක් හැඩ කරලා ඇඳ ගන්නවා. යට ඉඳන් මං අඟල් 3යි උඩට අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටස රැලි කර ගන්න ඕනේ. මේ අතේ අපි මූලික අතේ අර මැද කොටස කියලා මං කලින් පෙන්නුවානේ. අන්න එතෙන්ට එනකම්ම මේ අත මෙන්න මෙතෙන්ට එනකම් මේ විදිහට රැලි කර ගන්න ඕනේ. ඒක පුට් එකක ඔයාලට මැෂින් එකේ දෙපාරක් නූල් ඇදලා එහෙම රැලි කර ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ අත් වර්ගය නිර්මාණය කරගන්නේ. මූලික අත ඔයාලා දන්නවා නම් හරිම ලේසියෙන් මේ අත නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැනට අත් වර්ග 3ක් කියලා දුන්නා. මම දැන් අනික් අත් වර්ගය තමයි කියලා දෙන්න යන්නේ. මේ විදිහට මම මෙතනින් නමා ගන්නවා කොලේ. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පෆ් අතේ උඩ කොටස නෑ කියලා හිතාගන්න. ඊට පස්සේ මම මේ කරන්න යන්නේ අතේ අගවට විතරක් ඔයාලට දිගින් වැඩි කරලා අත අගවට විතරක් රැලි කරගන්න විදිහ කියලා දෙන්න. අඟල් එකක් පහතින් අපි කලින් මාක් කරලා ඇඳගත්ත කොටස මම මේ විදිහට නමා ගත්තා. ඊට පස්සේ අර අපි මූලික අතේ කෙළවරේ ඉඳලා අඟල් 3ක් ඉස්සරහට මම මාක් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනිනුත් අඟල් 3ක් මාක් කරලා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳගෙන පොඩ්ඩක් ඒක අත හැඩ පහලට හැඩ කරලා ඇඳගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කොටස විතරක් රැලි කරගන්න. මේ බලන්නකෝ මේ මූලික අත මම මේ ඔයාලට පෙන්නන්නේ මේ අලුතෙන් තියලා එතනින් එහාට අඟල් 3ක් ලකුණු කරලා මේ විදිහට අග වට විතරක් ලකුණු කරගෙන රැලි කරගන්න. එතකොටත් ඔයාලට අලුත් අතක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලට මේ විදිහට අත් වර්ග 4ක් ඉගැන්නුවා. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මූලික අත නිර්මාණය කරගන්න දන්නවනම් ඔයාලට මේ අත් වර්ග ටික නිර්මාණය කරගන්න. මම හිතනවා අද ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි මම මේ අරන් ආවේ. ඉතින් ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් තියාගෙන යන්න. ඒ වගේම ආධුනික අයටත් මෙහුම් ගැන උනන්දුවක් දක්වන හැමෝටමත් මේ වීඩියෝ එක ගොඩාක් හොඳ වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි.